පොඩි අයට ඉස්කෝලේ නිවාඩු නිසා අපි ප්ලෑන් කරා පොඩ්ඩක් එළියට යන්න. ඉතින් මේ අපි යන ගමන් අපි මේ සැරේ යන්නේ ඉංග්ලන්ඩ් පැත්තට. හැබැයි අපි හිතපු දෙයක් නන් නෙමෙයි උනේ. ඒ ටික බලන්න අපිත් එක්කම රැඳිලා ඉන්න. මේ අපි තාම යන ගමන් හරිම ලස්සනයි පාර දිගේ. autumn leaves ඒ කියන්නේ පාට වෙනස් වෙලා ගස්වල කොළ හැලෙන්න ළඟයි. කොළ ඇත්තටම තැඹිලි පාටට හුරු කහ පැහැයක් තියෙන්නේ. ඉතින් ඒකත් බලාගෙන අපි මුලින්ම යනවා ලේක් ඩිස්ට්‍රික්ට් පැත්තට. සුනිල පලිංගුදියෙන් සපි කොකුණමා තමයි සුවඳරුවද එකම පරිදි රැගත් මල ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකියයි දෙයත් රැගෙන එකම දිනක අප හමුවන්නයි. අපට නොමැත නීතිරීති සෙනෙහස පමණි තවත් දිනක තවත් ලොවක ඔබේ අත ගනිමි ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකියයි දෙයත් රැගෙන එකම දිනක අප හමුවන්නයි. දිනකරන් සල්ලු පලඳා සඳ නැගි මේලාවෙන් පැමිණ ඔබගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් දිනකරන් සල්ලු පලඳා සඳ නැගි මේලාවෙන් පැමිණ ඔබගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ඇසුරු කළ කම්පන හා සැනසිලි පසමිතුරු ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු නැවත නොලිහෙන ලෙස රැහැනි බැඳදා පවුරු සතුටගෙන දිය හැකි ඔබ හැර අතිදෝ කවුරු දිනකරන් සල්ලු පලඳා සඳ නැගි මේලාවෙන්. අපි නවතින්නේ මෙන්න මේ ග්ලෙන්ඩේල් හොලිඩේ පාක් එකේ තමයි. ඒක ඉංග්ලන්ඩ් වල තියෙන හොලිඩේ පාක් එකක්. මේකේ තියෙන්නේ කැරවන්ස්. ඉතින් ඔයාලට මේ පේන්නේ පොඩි පොඩි ගෙවල් වගේ පොඩි පෙට්ටි ගෙවල්. ඉතින් අන්න ඒව තමයි අපි රෙන්ට් කරලා ඉන්නේ. අපිට ඕනේ දවස් ගානට අපිට රෙන්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ අපි මෙහි නවතිලා ඉන්න දවස් ගාන අපිට ප්‍රයෝජනවත් ගත කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන පහසුකම් මෙතන සපයලා තියෙනවා. ඒ කියන්නේ ළමයි නම් ළමයින්ට සෙල්ලම් කරන්න පාක්ස් හදලා තියෙනවා එළියේ, ඒ වගේම ඇතුලේ.
ඉන්ඩෝ ප්ලේ පාක්ස්, ඒ වගේම ජිම්, ඒ වගේම ස්විමින් පූල්, ඊට අමතරව රෙස්ටොරන්ට්, ඒ වගේ දේවල්. තව මේක ඇතුලේ ඇවිදින්න වෙනම තියෙනවා ඒගොල්ලොන්ගේ වෙහිකල් එකක්. ඒකෙන් මේ ඇවිදින්න පුළුවන්. ඒ වගේ අපිට නිදහසේ මේක ඇතුලේ ගමක් වගේ අපිට ඕන විදිහට ඇවිදින්න පුළුවන්. ඒ වගේම අපිට මේ කැරවන් එක ඇතුලේ පහසුකම් තියෙනවා. ඒ වගේම එළියෙත් අපිට තියෙනවා වොෂින් මැෂින්, ඩ්‍රයර්, රෙදි හොදන්න, වේලන්න මැෂින්, ඒ වගේම ටොයිලට්ස්, ෂවර් රූම්ස් ඔක්කොම එළියෙත් තියෙනවා. ඉතින් අපි බලමුකෝ මේක ඇතුළ කොහොමද කියලා. ඔන්න අපි දැන් මේ කැරවන් එක ඇතුළ තමයි දකින්නේ. මේ ඇතුළ වෙන තැනම තියෙනවා සෝෆා එකක් මේ විදිහට. ටීවී එක, Wi-Fi connection, තුරුලුනා ආදර හැඳුමින් ආරාධනා මහද පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා. එක තනම තියෙනවා, ලිප්ප තියෙනවා, oven පාවිච්චි කරන්න පුළුවන් ඕනේ නම්. ඊට පස්සේ සින්ක් එක, අපේ ටෝස්ටර් එක, එයාර් ෆ්‍රයර්, ඉලෙක්ට්‍රික් කෙටල් එක, ඊට අපිට අවශ්‍ය කරන බඩු, කිචන් එකට අවශ්‍ය කරන බඩු ඔක්කොම වගේ ඒගොල්ලෝ අපිට සප්ලයි කරනවා. කවුරුද පාවි තුරුලුනා ආදර හැඳුමින් ආරාධනා මහද පිබිදී අවදි වුණා සිහිනෙන් මල් පිපුණා. සරිසරා මා ඔබේ දිවිතුරා ආවෙමි සරිසරා මා ඔබේ දිවිතුරා පැතුම් පතාලා ඉන්න සැමදා ආයාචන කවුරුද පාවි තුරුලුනා ආදර හැඳුමින් ආරාධනා පහද පිබිදී අවදි වුණා ආව විතරයි. හොට් වෝටර් මොහොමද එනවා, ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඊට පස්සේ තමයි අපිට හරිම වැඩේ උනේ. රැඳිලා ඉන්නකො අපිත් එක්ක.